අද අපි step 2 book එකේ තුන්වෙනි පාඩම. මේ පාඩම පටන් ගන්නේ page number 15 වලින්. මේකේ topic එක තියෙන ළමයි pin. pin එකක් කියන්නේ මොකද්ද? සහ pin කරන්නේ කොහොමද කියලා තමයි අපි මේ lesson එකකින් ඉගෙන ගන්න. අපි pin එකක් කියන එක මෙන්න මේකේ පළවෙනි example එකෙන් ඉගෙන ගමු ළමයි. මේ position එකේ අපි බලුවොත් white ඉන්නවා queen කෙනෙක්, black ඉන්නවා bishop and king. මෙන්න මේ queen ඉන්න කොටුවත් එක්ක බලද්දී මෙන්න මේ black bishop ට කොහෙටවත් move කරන්න බෑ. move කරොත් check වෙනවා. එහෙනම් අපි මෙන්න මේ වගේ අවස්ථාවක කියනවා මේ bishop pin වෙලා ඉන්නවා. ඒ කියන්නේ pin වෙලා ඉන්නේ. එයාට කොහෙටවත් move කරන්න බෑ. move කරොත් illegal එකක් වෙනවා. එහෙනම් මේ විදිහ අපිට පුළුවන් pieces pin කරන්න. අපි දෙවෙනි example එකෙත් බලුවොත් මේ rook ඉන්නේ d file එකේ මේ rook ඉස්සරහා ඉන්නවා knight කෙනෙක්, ඊට පිටිපස්සේ queen ඉන්නවා. එතකොට අපි මේ වෙලාවේ මේ knight pin වෙලා ඉන්නේ. මේ knight කොහෙට හරි move කරොත් එයාගේ මේ value එකකින් වැඩි piece එකක් කැපිලා අයින් වෙනවා. ඒ කියන්නේ queen එක කැපිලා අයින් වෙනවා. එතකොට මේ third example එකෙත් අපි බලුවොත් මේ rook ගෙන් මේ bishop pin වෙලා ඉන්නවා. bishop කොහෙටවත් move කරන්න බෑ, check වෙනවා. ඒ වගේ මේ white bishop ගෙන් knight check pin වෙලා ඉන්නවා. මේ knight කොහෙටවත් ඇද්දොත් check වෙනවා. ඒ වගේ මේ queen ගෙනුත් මේ knight pin වෙලා ඉන්නවා. මේ knight කොහෙටවත් අදින්න බෑ, pin check වෙනවා. ඒතර මේක තමයි ළමයි pin එකක් කියන්නේ. එතකොට අපිට මෙන්න මේ page number 16 වල තියෙනවා පළවෙනි exercise එක. අපිට pin එකක් හදන්න තියෙනවා. මම පළවෙනි example එක කියලා දෙන්නම්. මේකේ black to move තියෙන්නේ. ඒ කියන්නේ black piece එකක් move කරලා white piece එකක් pin කරන්න තියෙන්නේ. මේක හරියම ලේසියි. මේ bishop මෙන්න මේ b5 කොටුවට අදපු ගමන් මේ රුක්ක pin වෙනවා. මේ රුක්ට කොහෙටවත් අදින්න බෑ. ඊට පස්සේ මොකද අපිට මේ bishop එකෙන් රුක්ක කපා ගන්න පුළුවන්. අන්න ඒ වගේ page number 16 එකේ මෙන්න මේ විදිහේ pins හදන්න තියෙන්නේ. ඇතුලේ board එක ඇතුලේ ඉන්න piece එකක් move කරලා pin එකක් create කරන්න. page number 17 එකේ අපි අර කලින් පාඩමේ ඉගෙන ගත්තා වගේ double attack වල කරා වගේම එළියෙත් එක්ක ඉන්නවා. board එකෙන් එළියෙත් එක්ක දීලා තියෙනවා. එයාව board එක ඇතුලේ තියලා pin එකක් create කරන්න තියෙනවා. පළවෙනි example එක බලුවොත් අපිට ඉන්න rook කෙනෙක්. හරිම ලේසි. මෙන්න rook A8 කොටුවේ මෙන්න මේ කොටුවේ තියෙනවා. එතකොට මේ knight pin වෙනවා. knight කොහෙටවත් අදින්න බෑ. අද්දොත් king check වෙනවා. එහෙනම් මෙන්න මේ 17 වෙනි පිටුවේ කරන්න තියෙන්නේ board එකෙන් එළිය දීලා තියෙන ඉත්තව ඇතුලේ තියලා pin එකක් හදන්න. ඊට පස්සේ මේ 18 වෙනි එකෙත් ඒ විදිහම තමයි. ඒක නම් ඇතුලේ board එක අස්සේ ඉන්න ඉත්තෝ use කරලා pin එකක් හදන්න තියෙන්නේ. මේකෙන් අර අපි කලින් ඉගෙන ගත්ත double attack එකේදී වගේම තමයි ළමයි මේ තමන් කරන pin එකෙන් තමන්ට advantage එකක් එන්න ඕනේ. ඒ කියන්නේ අගිත් එක්ක කපා ගන්න හරි මොකක් හරි තමන්ට වාසියක් වෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් pin එකක් කරාට වැඩක් නැහැ, කිසිම advantage එකක් නැතුව. ඒතර මේ 18 19 කියන pages දෙකේ pins තමා කරන්න තියෙන 19 වෙනි පිටුවට එනකම්. මේකත් ඔයාලා tournaments play කරද්දි, chess game එකක් play කරද්දි pin එකක් කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. ඔයාලට pin එකක් කරලා advantage එකක් ගන්න පුළුවන් නම් අපිට game එක win කරන්න chance එකක් හම්බ වෙනවා. එහෙනම් මේකත් හොඳට ඉගෙනගෙන දැන් අපි දන්නවා double attacks, ඒ වගේම දැන් pin එකත් ඉගෙන ගත්තා. මේ tactics දෙකම use කරලා games අදිද්දි advantage එකක් කරන් game එක දිනමු. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.